ගණන් ගන්න එපා ගයිස්. පොඩි වැරදි කැලලකින් පටන් ගත්තේ. ඔන්න මේ වගේ ලස්සන රතු පාට මල් පොකුරක් තිබ්බා. ඒකත් බලාගෙන අපි ෂේප් එකේ ඇතුළට ගියා. ඇතුළට යනකොට මේ වගේ මිම්මෙදුරක වගේ පොඩි සීන් එකක් තිබ්බා. පොඩ්ඩක් කිට්ටු කරලා බැලුවා. මේක ඇතුලේ පාට ලස්සන මාළු ඉන්නවා. ඉතින් ඒක බලලා මනස සුවපත් කරගෙන තමයි මේගොල්ලෝ එන අයට කන්න බොන්න දෙන්නේ. ඉතින් ඇත්තටම අපිත් මේ මාළු බලලා මනස සුවපත් කරගෙන තමයි අපේ වැඩේට බැස්සේ. ඉතින් දමියා පොඩ්ඩක් ස්වීට් කෑම වලට ආස මිනිස්සයානේ. ඉතින් මම විසිට් එකක් දාන්නකොට මුලින්ම ස්වීට් කෝන් එකෙන් පටන් ගත්තා. ස්වීට් කෝන් එකට ගියාට පස්සේ මේ වගේ අමුතු ගැජමැටික් ගොඩක් තිබ්බා ගයිස්. මට හිතා ගන්න බැරුව ගියා මොනවද කන්නේ කියලා මුලින්ම. ඉතින් මම ඒකේ තිබ්බා චොකලට් කේක් තිබ්බා, මූස් තිබ්බා, මෆින් තිබ්බා. එතනින් ගත්තාම බ්‍රවනීස් තිබ්බා, පුඩින් තිබ්බා, මේ වගේ කේක ජාති, කෑම ජාති, ස්වීට් ජාති ගොඩක් තිබ්බා. කේක ජාති ටාට් වර්ග තිබ්බා, කේක් ජාති මහ ගොඩක් තිබ්බා. ඉතින් හිතා ගන්නවත් බෑ මොනවද කන්නේ කියලා. ඉතින් දමි එකපාර බෙදාගත්තා නෑ. පොඩ්ඩක් ෂේප් එක මේ වගේ තියෙන ටිකක් බලාගෙන ඉස්සරහට යනකොට මෙන්න මචන් ඩෝනට් තියෙනවා. දන්නවා මගේ ෆේවරිට් ඩෝනට්. ඊට පස්සේ මචන් දමියා ගියේ බොණ්ඩ තියෙන මොනවද කියලා බලන්න. බොණ්ඩ ජාති 3ක් තිබ්බා මචන්. දමියා ඩ්‍රින්ක්ස් ජාති 3ෙන්ම බෙදාගෙන ස්වීට් කෝන් එකේ මචන් හිතුන දේවල් හිතුන තැන් වලින් බෙදාගෙන ඔන්න ටේබල් එකට ආවා. ඒතකොට මචන් මේ කෝට් එක ආපු අයිටම් ටික තව ඉස්සරහා තියෙනවා. ඒකත් පෙන්නන්නම් මම. ඔන්න මගේ ඩෝනට් ටිකක් බලා ගන්න පුළුවන්. මේ තියෙන මගේ ඩෝනට් ටික. ඉතින් මේ අරුම වදුම තට්ටු හතර ගැරන්ටි යල්ලෙන් තමයි ට්‍රැවල් බොයි දමියාට මේ අමුතු කෝට් එක ගන්න අයිටම් ටික අන්නාසි ටිකයි කේක් ටිකයි හම්බුනේ. මේ ඕන උලාගෙන කන්න පුළුවන්, ඕන ගාගෙන කන්න පුළුවන්, ඕන විදිහකට ගාගෙන කන්න පුළුවන් මචං. ඕන තරම් බඩු තියෙනවා එතන. ඔන්න ඩෝනට් තව වැඩි කරගත්තා මචං. දෙවනි පාර යනකොට මචං පාට කිසස් තිබ්බා මේ දියල්ල ගාව. ඊට පස්සේ රෝස් වලට අයිස්ක්‍රීම් තිබ්බා. අයිස්ක්‍රීම් එකේ හැඳි දෙකක් තියෙනවා කියලා අහන්න එපා. ඊට පස්සේ මචං දමියා මෙන්න මේ විදිහට ස්ට්‍රෝබෙරි ඇන් ගුවාවා ඩ්‍රින්ක් එක පොඩ්ඩක් ටේස්ට් කරලා බලුවා. ඒකේ ටේස්ට් එක හොඳයි, සුපිරි. ඊට පස්සේ මචං දමියා අයිස් කොෆි එක ටේස්ට් කරලා බලනවා මේ විදිහට. ඇත්තම මචං ඒකට සීනි පොඩ්ඩක් මදි. මේ දමියාගේ කටත් පොඩ්ඩක් ඇද වුණා. ඊට පස්සේ මම බෙරි මික්ස් එක මචං මේක බෙරි මික්ස් එක පොඩ්ඩක් ටේස්ට් කරලා ඒක නම් සුපිරි මචං. මම ඒකෙන් 8ක් 10ක් නම් බිව්වම තමයි මචං ඒක සුපිරි. ඊට පස්සේ මචං අපි සෑන්ඩ්විචස් එතකොට බර්ගර්ස් සනම්මනම් තියෙන පැත්ත පොඩ්ඩක් ගියා. ඒකේ මචං එක ජාති සෝස් ජාති තිබ්බා මේක ටේස්ට් කරන්න. මචං සෑවෑව් කියලා දමියා හැම එකම ටේස්ට් කරලා බැලුවා. ඇත්තටම මේ වගේ රහක් කියලා වැඩක් නැහැ මචං. මේ ভেජිටබල් සීන් එකක් තිබ්බා මචං. ඒක නම් මම ගත්තේ නැහැ. මම ඒකට එච්චර ආස නැහැ. මේ දින මචං ලෑම්ප් එක මචං බැටළුවා. ඊට පස්සේ මේ දින චිකන් මචං මොනවදෝ මන්ද කරලා හදලා තිබ්බා. අඩෝ ඒක මාර රහයි බං. ලෑම්ප් එකයි චිකන් එකයි සුපිරි. ඊට පස්සේ මචං මේ තිබ්බේ ග්‍රිල් ෆිෂ් එක මචං. ඒකේ ෆිල් කරලා තිබ්බේ නැහැ. මේ තාම ෆිල් කරනවා බං. කොහි ෆිල් කරන්න බං. තාම දෙකමාර 3ට හයිටි පටන් ගන්න. දමේ ඉතින් පොඩක් කලින් ගියා. දන්නේ නැත අපිට වටයක් දාලා කොහොමද කන්නේ කියලා තීරණය කරන්න බෑ මචං. ඇත්තෙන්ම කියනවා මචං මේ කෑම ජාති වල රහනම් කියලා නිම කරන්න බෑ මචං. එකකට එකක් වෙනස්ම රහක් තියෙන හැම ජාතියකම බෙදාගෙන ආවා මචං. හැම එකම ටේස්ට් කරා. රස මාර පිනා ගිල්ල ඇඟ කිලිපොලා ගිල්ල මොකද්ද මන්ද අමුතු කෑම දාස හැංගීමක් එනවා මචං මේවා කනකොට. ඇත්තම රුපියල් 5500කට බඩ පුරා වටින හයිටියක් මචං. ගිහින් බලන්න මොන හයිටියක් මේ කින්ස්බරි හයිටියේ. ඉතින් මචං දමියා මෙතනින් නේතුන්නේ. දමියා ගියා මචං මේ අමුතු අයිස්ක්‍රීම් යම් මොනවද කියලා බලන්න. ඉතින් මෙතන අයිස්ක්‍රීම් ජාති මහ ගොඩක් තිබ්බා මචං. ඒ අයිස්ක්‍රීම් වලට මේ වගේ උඩින් දාගෙන යටින් දාගෙන කෝන් එකට දාගෙන කන්න ගොඩක් දේවල් තිබ්බා මචං. ඉතින් ඇත්තෙන්ම කියනවා නම් ගෙවන ගන්නට උපරිම සාධාරණයක් කරන තැනක් තමයි මචං මේක. මෙතන තියෙන්නේ මචං තව කන්න කියන වයිබ් එක මචං. ඇඟට මාරම කෑම සීන් එකක් දැනෙන අමුතුම වයිබ් එකක් තියෙනවා මචං. දමියාට පිස්සු වැදිලා හිටියේ. මෙන්න දමියා ඉන්නවා මචං. අන්න එහා පැත්තේ මෙදොරත් පේනවා. ඇත්තටම මං ඔයාලට මුලදීම කිව්වා මචං මෙතන මනස සුවපත් කරන තැනක් වගේ මට දැනුනේ කියලා. මේ පියානෝ ගාන අක්කි බබත් ඒ වගේ තමයි මචං. මාර සීන් එකක් දුන්නේ අපිට. මාර සැපක් දුන්නේ. ඉතින් මේ බලන්න මෙන්න මේව තමයි මචං දමියා කාලා බීලා ඉවරලා වීඩියෝ එක අවසන් කරේ මචං.